පාළු නිවසේ නිහඬතාවය තුල නිශ්ශබ්දතාවය ඔහුගේ එකම සහකරුවා බවට පත්විය. එදින රැයේ දුරකථනයේ නාද වූයේ නාදයකින් නොව ඔහුගේ හදවතේ ගැඹුරින් සැඟවී තිබූ කටහඬකිනි. එදා ඇය පැවසූ වදන් ඔහුට ඇසී නොතිබුණි. එහෙත් දැන් කාලය දුරකථනයේ නොපැහැදිලි හඬත් අතරින් ඒවා නැවත සිහියට නැගේ. කාලයෙන් ස්පර්ශ වූ මතකයන් අතර වැස්සට තෙමුණු සුවඳ විලවුන් මෙන් ආදරය තවමත් රැඳී තිබුණි. ආදරයේ නිශ්ශබ්දතාවයේ දුරස්ත භාවයක් බවටත් එම දුරස්ත භාවය වසර ගණනාවක් බවටත් පෙරළුණි. අතීතයට කිසිවක් අමතක නොවේ. එය නිහඬතාවයේ සහ ගලක කෙටූ සලකුණක්සේ රැඳී බලා සිටී. ඇයගේ අවසන් වචන ශෝකය පිළිබඳව නොව සමාවදීම පිළිබඳව විය. හිරු උදා වෙද්දී නිශ්ශබ්දතාවය කෙමෙන් වියකී ගිය අතර ආදරේ දෝම්කාරයද අවසානයේ මැකී ගියේය. ඉතින් ආදරය අහිමි වීමට නොව හිමිවීමට හේතු නිර්මාණය කරගන්න. මන්දයත් ඇතිවිට අගය නොකොට නැතිවිට පසුතැවීමෙන් පලක් නැත.